ටෙක්නිකල් ස්වරවදත් සාධයෙන් ආදරෙන් පිළිගන්න මගේ ශාම්ජිටෙක් ප්‍රෝ YouTube channel එකෙන් තවත් එකලුත් මම Photoshop tutorial එකකට ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා Facebook එකේ Instagram එකේ trending වෙන මෙන්න මේ වගේ අකුරු ඇතුලේ ෆොටෝ එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් අපි වැඩි කතා කරන්න නැතුව වීඩියෝ එක යන්න කලින් තාමත් ඔයා මගේ channel subscribe කරලා නැත්නම් දැන්ම පල්ලා තියෙන subscribe button එක click කරලා එළඟ තියෙන notification bell එක net all දාලා click කරන්න. එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් මේ විදිහට ඔයාලා අර ඒක දාන ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට හරියන ෆොටෝ එක ඔයාලා චූස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඕපන් කරගන්න ඕනේ ඒ ෆොටෝ එක. ඊට පස්සේ දැන් මම මෙතන මගේ නම ගහන්න නැහැ. ඉතින් ඔයාලා ඔයාගේ ෆොටෝ එකක් දාගන්න ඕන. ඔයාගේ ෆොටෝ එකේ තියෙන ඇප් ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම මෙතන BMW කාර් එකක් ඕපන් කරගන්නවා. මොකද මම දැන් මෙතන ඔයාලා සාම්පල් එකකට වෙනද යන්නේ BMW එක ටයිප් කරලා ඒ විදිහට. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔතන ඔය ෆිල්ටර් කියලා එකක් තියෙනව නේද? මම ගෙපට ඔන්න ඔය ෆිල්ටර් එකට ගිහිල්ලා ඒ ෆිල්ටර් එකේ තියෙනවා පල්ලෙහාට ඇති බ්ලර් කියලා එකක්. ඒ බ්ලර් එකේ ඔයාලා චූස් කරගන්න ඕනේ ගෝෂන් බ්ලර් කියන එක. වෙන ඕනම බ්ලර් එකක්වත් සිලෙක්ට් කරන්න එපා. ගෝෂන් බ්ලර් විතරක් සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා ඔයාලා මේ ගෝෂන් බ්ලර් එක සිලෙක්ට් කරන නම්බර්ස් කියනනේ ඒක ගෝෂන් බ්ලර් එක දාගන්න ඕනේ 10න් අඩු ගානකට. 10ත් අවුලන්නේ මම දැන් 10 දාගන්නවා. ඔයාලා 10ට අඩු ගානක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලා මෙතන ෆොටෝ සෙන්ටර් ටයිප් ටූල් එක තියෙන්නේ ඒකට ගිහිල්ලා එතන ඔයාලා ටයිප් කරගන්න ඕනේ ඔයාගේ නේම් එක. ඉතින් මේ විදිහට આવොත් එහෙම ඔයාලට ඒක ටෙක්ස්ට් එකක් ඔයාලට කරන්න තියෙන ඔය උඩ තියෙනව නේද? 300යි PT ඒ වගේ PT තියෙන්නේ. ඒක ක්ලික් කරලා ඔයාලට ඕන ගාන ඉතින් ටයිප් කරන්න පුළුවන්. නැත්නම් ඒවා රිකමන්ඩ් කරලා තියෙන වගේ මොකක්ද මම මෙහෙම මේවා ටික බෑක් ස්පේස් කරලා මම දැන් මෙතන BMW කියලා ටයිප් කරගන්නවා. ඉතින් ඔයාලා ඔයාගේ නම ටයිප් කරගන්න ඕනේ. ඉතින් මම ඔයාලා එතන බ්ලර් එකේ තියෙන්නේ මම ඒකට ඔයාලගේ ෆොටෝ එකක් කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන BMW කියලා ටයිප් කරගෙන ගාට පස්සේ ඉතින් ඔයාලා ටයිප් කරලා පස්සේ ඔයාලා මවුස් එකෙන් ගිහිල්ලා ඒ ලේයර් එක සිලෙක්ට් කරගන්න. ලේයර් එක සිලෙක්ට් කරලා ඔය තියෙන කන්ට්‍රෝල් එකත් එක්ක T ඔබන්න ඕනේ ඔයාලා කීබෝඩ් එකේ තියෙන. ඔයාලට මේක රීසයිස් කරගන්න පුළුවන්. රීසයිස් කරගත්තට පස්සේ ඔයගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ විදිහට රීසයිස් කරගත්තට පස්සේ ඔයාලා එන්ටර් දීලා ඔයටම සිලෙක්ට් කරලා ඔය උඩ තියෙන නේද ෆොන්ට්ස් මම දාලා තියෙන ඉස්කෝලේ පොත කියලා මම සිංහල ටයිප් කරනවා. ඉතින් ඒ සිංහල වලට එන ෆොන්ට් එක තමයි මෙතන දාලා තියෙන්නේ. ඔයාලා ඉතින් එතනින් ෆොන්ට් එක මාරු කරගන්න. ඉතින් මම පුරුදු විදිහට මේ ඔක්කොම ටික සිලෙක්ට් කරලා අනිවාර්යයෙන්ම මේ ඔක්කොම ටික සිලෙක්ට් කරනවා. ඒ ඔක්කොම ටික සිලෙක්ට් කරලා මම දැන් control එක T දෙනවා. එතකොට මේ වගේ මේ ඔප්ෂන් ටිකක් ඕපන් වෙනවා. ඉතින් එතනින් තමයි ෆොන්ට් එකම අර චේන්ජ් කරගන්න මම. ඉතින් ඔයාලා මෙතන ෆොන්ට් එක ඒක දාද්දි සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි. ඔයාලා ෆොන්ට් එක දාද්දි ගොඩක් මහත ඒක පොඩ්ඩක් මහත ෆොන්ට් එකක් දාන්න ඕනේ. නැත්නම් ඉතින් ඔයාලගේ ෆොටෝ එකෙන් පේන්නේ නැහැ. එහෙනම් ගොඩක් මහත ෆොටෝ එකක් ඔයාලා මෙතන ඇප්ලයි කරනවා. දැන් මම ඔය ඇප්ලයි කරගත්තේ අන්න ඒ විදිහට ඔයාලට මහත ෆොන්ට් එකක් ඇප්ලයි කරගන්න වෙනවා. ඊට පස්සේ මම මේක රිමූව් කරන්න ඔප්ෂන් බාර එක. ඔය දැන් මම දැක්කනේ ඔය වගේ ඔයාලට ඕන සයිස් එකේ එතනින් ටයිප් කරලා ඔයාලට ඒ ගානට ඔයාගේ මේ ටෙක්ස්ට් එක හදාගන්න පුළුවන්. ඉතින් මම මේ මට මේ සයිස් එක වලින් මම කන්ට්‍රෝල් එකේ T දීලා ඔයාලට මේක රීස් කරනවා. ඉතින් ඔයාලා දැන් ප්‍රශ්නයක් ඇතිවෙනවා. මම දැන් රීසයිස් කරන කන්ට්‍රෝල් T භාවිත කරනවා. අර විදිහට ඔප්ෂන් බාර එක ඕපන් කරන්න කන්ට්‍රෝල් T භාවිත කරනවා. ඉතින් කන්ට්‍රෝල් T තියෙන්නේ රීසයිස් කරන්න. ඒක ලේයර් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් T ක්ලික් කරොත් ඔයාලට රීසයිස් කරන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට ඔයාලා ෆයිල් ඔයාලගේ පළේ තියෙන ෆයිල් එක්ස්ප්ලෝරර් එක තියෙන ඒක ඕපන් කරලා ඔයාලා ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා ඩවුන්ලෝඩ්ස් වලට ඉතින් ඔයාලා පික්චර්ස් වලට ගිහලා ඉතින් ඔයාලා පික්චර් එකක් ඕපන් කරලා ඉතින් මම ඩවුන්ලෝඩ්ස් වල තියෙන හින්දා මම ඒක ඕපන් කරලා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්නවා. ඒක දැන් එතන මම ෆොටෝ එක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරනවා. ඉතින් මට ගේම් එකේ ඉස්සෙල්ලා ඉතින් කන්ට්‍රෝල් T එකත් එක්ක වෙයි දැන් ටයිප් එකක් කරලා අපිට ටයිප් කරන ලෙටර්ස් ඒ ලෙටර්ස් ඔක්කොම සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් T ප්‍රෙස් කරාම ඔයාලට ඒ වගේ ඔප්ෂන් ටික බලා ගන්න පුළුවන්. ඒකයි ඒක කන්ට්‍රෝල් T එකේ ෂෝට්කට් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට ඕපන් වුණ ඒ ෆයිල් එක්ස්ප්ලෝරර් එකෙන් ඔය දැන් ඔයාලට ඕනේ ෆොටෝ එක drag and drop කරගන්න ඕනේ ඔයාලගේ ඒ Photoshop එකට.
ඉතින් මම දැන් මේක drag and drop කරගන්න. ඉතින් ඔයාලා මේ විදිහට ෆොටෝ එක drag and drop කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆොටෝ එක. ඊට පස්සේ ඉතින් ඔයාලා මේක රීසයිස් කරගන්න පුළුවන්. shift එකත් එක්ක ඔයාලා රීසයිස් කරනවා නම් ඔයාලට පොඩ්ඩක් අර මහතේ කරගන්න නම් ඒක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන ඔය normal කියලා තිබ්බේ ඒක ඔයාලා දාගන්න ඕනේ අනිවාර්යයෙන්ම multiply කියන එකට. multiply කියන එකට දාගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ ආයෙත් ඔය filter තියෙන්නේ. ඒකේ තියෙන ඒ කුවේ layer එක select කරලා ඔය filter තියෙන්නේ. ඒකට ගිහිල්ලා blur එකේ Gaussian blur එහෙම නෙවෙයි හරිද? ඒකට blur එකට ගිහිල්ලා එතන තියෙනවා blur කියලා නිකම් එකක්. මොන blur එකක්වත් නෙවෙයි. blur එකට ගිහලා පස්සේ ඔයාලට පේන ඇති නිකන් normal blur එකක් තියෙනවා. අන්න ඒක තමයි අනිවාර්යෙන් ඔයාලා ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔය text එක තියෙනවනේ. ඉන්නේ text එක ඔයාලා right click කරලා convert to smart object කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔය කාර් එකේ ෆොටෝ එක තියෙනවනේ. එන්නේ layer එක select කරලා right click කරලා create clipping mask දෙන්න ඕනේ. ඔයාලා බලා ගන්න පුළුවන් අකුරු වේදෙන ලස්සනට ආවා. ඉතින් ඒ විදිහට ඔයාලා create clipping mask දීලා ඔයාලට ඒ විදිහට ෆොටෝ එකක් ඉතින් අනේ දැන් extract ඇතුළට දාගන්න කරනවා. අනේ විදිහට ඔයාලට ඕන photos ඒ විදිහට ඔයාලට attach කරගන්න පුළුවන් ඔයාලගේ ඒ text එක උඩට. ඉතින් මම තවත් ෆොටෝ එකක් මේ විදිහට select කරලා අරගෙන එතන drag and drop කරගන්නවා. ඉතින් ඔයාලට මේ වගේ drop එකක් આવත් එමු ඔයාලට මේක ඔය විදිහට resize කරලා ඔයාලට ඕන ගානට මේක crop කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ දැන් ඔයාලට පේනවා ඉතින් මගේ මේ ෆොටෝ එකේ වම් පැත්ත ඒක පොඩ්ඩක් අර ඕන නැති අනවශ්‍ය කොටසක් තියෙනනේ. අන්න ඒ වගේ තියෙන කොටස් ඔයාලට පුළුවන් මේ විදිහට eraser tool එකට ගිහිල්ලා හරි නැත්නම් ඔය eraser tool එක තියෙනනේ පල්ලෙහා. අන්න eraser tool එක හරි නැත්නම් ඔය දැන් මං ගියාගේ rectangle tool එකෙන් select කරලා එම කරන්න පුළුවන්. ඔය eraser tool එකට යන්න ඕනේ. ඒ eraser tool එකට ගිහිල්ලා දැන් මං ඔයාලට පෙන්නන ඕනේ එනවා interface එක ඕකේ කරලා ඔයාලට ඕන නැති කොටස් මේ විදිහට erase කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ගානට සරලේ ගිව erase කරගෙන ඊට පස්සේ ඔයාලා move tool එකට ගිහිල්ලා ගානට මේක තියලා ඉස්සෙල්ලා මං කිව්වා වගේම යන්න ඕනේ filter වලට ගිහිල්ලා දෙන්න ඕනේ normal blur. blur තියෙන්නේ අන්න එකේ ඔය මොනවද නැති blur එක තමයි දෙන්නේ. ඔන්න blur එක දීලා ඔයාලට තියෙන්නේ එන්න මේකේ තියෙන්නේ ඔය line multiply එක දෙන්න. ඊට පස්සේ create clipping mask දෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මෙතන හදාන්න පුළුවන්. ඔයාලට පේනවද දැන් අර මම කලින් හදපු එකේ මේ කොටසක් එතෙන්ට පේනවා. ඒකට ඔයාලට කරන්න ඕනේ මොනවද ඒ කැලලත් ඔයාලට erase කරගන්න ඕනේ. ඉතින් දැන් මම ඔය කරනවා වගේ නම් කරන්න යන්න එපා. ඔයාලා eraser එක අරගෙන erase කරන්න ඒ කැලල. ඔය වගේ ඉතින් එනවනේ message එකක්. ඒ ඔයාලා okay මයි කරන්න ඕනේ නැත්නම් cancel ඒව කරන්න දෙන්න එපා. ඔරිජින් ඔය විදිහට දැන් එනවනේ ඒක erase කරලා ඔයාලට පුළුවන් ගානට ඔයගේ text එක ඇතුළට මෙන්න මේ image එක දාගන්න. ඔයා ඉතින් ඔයාගේ නම ඇතුළට දාගන්න ඕනේ. මම දැන් මේ example එක තමයි මේ වගේ BMW cars නෝ කරන්නේ. ඔයාලා ඔයාලගේ නම type කරලා ඔයාලගේ ෆොටෝ එකක් මේකට add කරගන්න ඕනේ. ඉතින් දැන් මම මේ විදිහට තවත් ෆොටෝ එකක් add කරගන්නවා. ඉතින් ඔයාලට දැන් බලන් ඉන්න තියෙන්නේ මම මේක add කරලා වෙනවා. ඉතින් ඔයාලා හොඳට බලන් ඉන්න මම මේක කොහොමද add කරන්නේ කියලා. ඒක හොඳට බලාගෙන මේ ෆොටෝ එකක් ඔයාලගේ ඒ Photoshop එකකින් හදන ඒවා ඔයාගේ ෆොටෝ එකකට මේ විදිහටම add කරන්න ඕනේ.
ඉතින් දැන් මම මේ ටික හදලා ඉවරයි. ඉතින් මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. ඔයාලගේ නම ඇතුලේ ඔයාලගේ ෆොටෝ හරි නැත්නම් මේ විදිහට කාස් ඔයගේ ඕනේ නේචර් ඒ වගේ ඔයාගේ නමට අදාළ වෙන ෆොටෝස් එහෙම අරගෙන ඔයාලට මේක ක්‍රියේට් ලිපින් මාස් දීලා ඔයාලට මේ විදිහට ඔයාලගේ ෆොටෝ එක හදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මගේ වීඩියෝස් හොඳයි නම් ඒවට ලයික් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේ තමයි අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. මොකද මම යාළුවනේ මොකද ඉතින් අද මම ගෙනා වීඩියෝ හොඳ නම් like button එක press කරන්න. ඒ වගේම තමයි මම දැන් ඔයාලා මම අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද දැන් මම කියලා දුන්නාට PC version එකනේ. ඉතින් මම ඔයාලට ඊළඟට කියනවා PicsArt app එකේ කොහොමද ඔයාලා ෆෝන් එකකින් මේ වගේ එකක් කරන්න එක කියලා. එනතින් ඔයාලා මම අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න මේ වීඩියෝ එක බලන්න. subscribe කරලා මදි ඊළඟට notification bell එකන all දාලා click කරන්න. එතකොට ඔයාලට ඔයාගේ ෆෝන් එකටම මම මේ වීඩියෝ එක එවුවා කියලා notification එකකුත් එනවා. එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකක් හම්බෙන්න තුරු ඔයාලට ජය වේවා.